ලෝකේ දුර්ලභ කාරණා හතරක් තියෙනවා. ලෝකේ දුර්ලභ කාරණා හතරයි. දුර්ලභංච මනුස්සාත්තං බුද්ධුපාදෝච දුර්ලභෝ දුර්ලභාකණ සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභං. වාසකම්මා ඔය හතරම අපිට තියෙනවා මොනවද? දුර්ලභංච මනුස්සාත්තං මනුෂ්‍ය ආත්මය දුර්ලභයි. දැන් ඔබට අපට මනුෂ්‍ය ආත්මය නැද්ද? අපිට ලැබිලා තියෙනවා දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මය. ඔබ බලන්න මේ පන්සල් ඉඩමේ තිරිසන් සත්වයෝ ගණන් කරන්න පුළුවන් තරමක් දින්නේ, ගණන් කරන්න බැරි තරම් දින්නේ. ගණන් කරන්න බැරි තරම් ඉන්නේ. මේ පන්සල් වත්තේ මිනිස්සුෝ ගණන් කරන්න ඇගිල්ල දික් කර ගණන් කරන්න පුළුවන්. අර බලන්න එතනින්ම සනාථ වෙනා මනුෂ්‍යාත්මය කියන එක දුර්ලභයි කියලා. ඒකින්ද දුර්ලභ වූ මනුෂ්‍යාත්මය අපිට ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක අපි උප්පත්තිය ලැබලා තියෙනවා. පින් කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. අතපය නාසා ඉන්ද්‍රියන් අපිට හරියට පිහිටලා පින් කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ලෝතුරා සද්ධර්මය අපිට තියෙනවා. මනුෂ්‍යාත්මයත් බුද්ධෝත්පාද කාලයක් පින් කර ගැනීමේ හැකියාව ඒ නාසාදී ඉන්ද්‍රියන් ආදී හරියට පිහිටලා තිබීම, ඒ වගේම දුර්ලභ වූ සද්ධර්මයක් ලැබිලා තියෙනවා. මේ ලෝකේ දුර්ලභම වූ කාරණා හතරම අපිට ලැබිලා තියෙද්දී සුදනෙනි කිම වීරිය නොකරන්නේ? ඇයි අපි වීරිය නොකරන්නේ මේ සංසාර ගමන නවතා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්න?